අද අපි හදන්නේ chicken fried rice එකක්. හදලා බලමු කොහොමද කියලා. හීනියට කපාගත්ත කැරට් තියෙනවා, හීනියට කපාගත්ත ලීක්ස් තියෙනවා, දවස් 20 ක කුකුලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම හදන්නේ හොඳට සීසන් කරගත්ත chicken එක හොඳට තෙලේ බැද ගන්න. chicken එක මචංලා ලෙසටම බෙදෙන ගමන් තියෙන්නේ. අපි මේ විදිහට පොල් තෙල් එකතු කරනවා ඉස්සෙල්ලාම. කපාගත්ත ලුණු ඔමුරු මිරිස් එකතු කරනවා. ඊට බිත්තර එකතු කරගන්නවා. කරබින් දා ගන්නවා. හීනියට කපාගත්ත කැරට් එකතු කරගන්නවා. chicken ටික එකතු කරනවා. ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස් එකතු කරනවා. දැන් කීරි සම්බා උයාගත්ත බත් ටික එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. රයිස් එක අපි දැන් හොඳට මික්ස් කරගෙන තියෙන ලීක්ස් එකතු කරගන්නවා. රයිස් එකේ ෆයිනල් ලුක් එක මේ විදිහට තියෙනවා. අපි දැන් හදන්නේ හදාගත්ත රයිස් එක රස බලන්න. අපි රස බලමු කටක් කාලා. ඉතින් මේ රයිස් එකේ හොඳට එළවලු ටික ඇඩ් වෙලා තියෙන්නේ, chicken ටික හොඳට ඇඩ් වෙලා තියෙන්නේ. අපි කාලා බලමු ඇත්තටම රසයිද කියලා. නේ කටක් ගන්න හදන්න. පට්ටම රසයි. chicken රස එළවලු රස නම්බර ඔක්කොම ලස්සනට මික්ස් වෙලා එනවා. මාරම රසක් තියෙනවා. මොනවා ටයිනල් බලන්න.